පළමු ගවේෂණයෙන් මාස කිහිපයක් ගත වුණා. නමුත් කසුන්ගේ හිතෙන් ඒ අద్භූත රැකවරන්ලාගේ හඩ සහ පර්වතයේ ඇතුළත දුටු දේ මැකී ගියේ නැහැ. ඔහුගේ සාක්කුවේ තිබූ ඒ නිල් මැණික් ගල හැම වෙලාවකම ඔහුට මතක් කළේ එය සිහිනයක් නොවන බවයි. ඒක සිහිනයක් නෙමෙයි. මම ඒක දැක්කා. මේ මැණික් ගල ඒකට සාක්ෂියක්. මම ඒක ආයෙත් හොයාගන්න ඕනේ. නැවතත් එවැනිම පුන් 15වක පොහොය දිනක කසුන් ගල්කන්ද පාමුලට ළඟා වුණා. මෙවර ඔහු සූදානම් වුණේ නවීන තාක්ෂණයත් සමගයි. ඔහු වහාම පර්වතය මතුපිට ස්කෑනර් උපකරණ සවි කළා. නමුත් ඒක වෙන්න බෑ. හැම ස්කෑනර් එකක්ම පෙන්වන්නේ මේක ඝන කළු ගලක් කියලා. කිසිම හිස් අවකාශයක් නැහැ කියලා. එතකොට මම එදා දැක්කේ මොකද්ද? උපකරණ කිසිවක් පර්වතය ඇතුළත කුටීරයක් ඇති බවට සාක්ෂි පෙන්වුවේ නැහැ. කසුන් දැඩි ලෙස අසරණ වුණා. සඳ එළිය පර්වතයේ සිංහ කෙටයමේ ඇසට පතිතවන තෙක් ඔහු බලා සිටියා. හරියටම ඒ වෙලාවෙම කසුන්ගේ හිතට අමුතු අදහසක් ආවා. ඔහු තම අතේ තිබූ නිල්මැණික් ගල දෙස බැලුවා. මේක තමයි යතුර. මට ඒක එදාම හිතුණා. ඔහු මැණික් ගල සිදුරට තැබූ සැනින් පෙර දුරටුවට වගා වෙනස් පොළව යටට විහිදුණු පටු පඩිපෙලක් මතුවුණා. කසුන් සෙමින් පඩිපෙළ දිගේ පහළට බැස්සා. පහළ තිබුණේ විශාල ජල තටාකයක් මැද පිහිටි කුඩා මණ්ඩපයක්. එහි තිබූ පිළිරුවක් අසල තවත් රන්පත්තිරුවක් තිබුණා. කසුන්ය කියවන්නට පටන් ගත්තා. රැකවලා යනු පුද්ගලයෙකු නොව ඔබේම මනසේ ඇති බියයි. බිය ජයගන්නා තැන්නැත්තාට සැබෑ රහස හමුවනු ඇය. කසුන්ගේ බිය වැඩි වුණා. විදුලි පන්දම නිවී දොරටුව වැසී කුටීරය ඇතුළත ජලය පිරෙන්නට වුණා. නමුත් කසුන් බිය ජයගත්තා. දිය යට දිලිසෙන තවත් නිල්මැණික් ගල් සමූහයක් ඔහුට පිටතට යන මාවත පෙන්ගුවා. ඔහු දැඩි පරිශ්‍රමයකින් පසු පර්වතයෙන් පිටතට පෙමිණියා. කසුන්ට ලැබුණේ මහා වස්තුවකට වඩා වටිනා දැනුම බව ඔහු තේරුම් ගත්තා. අපි බලමු. කසුන්ට ඒ පුවරුවේ තිබී හමු වූ ඒ ඊටමත් වටින රහස්‍ය මොකක්ද කියලා. එහෙනම් තෙවන කොටසින් අපි හමු වෙමු.